මගේ දිස්ත්‍රික් කුසලතාවේ 13 මම ඒරවලට කර විෂයක් වුණේ ජෝග්‍රෆි පොලිටිකල් ඉතිහාසය මගේ සෙට් එකේ 2.0658යි මම කර විෂයන් වලින් ඉතිහාස විෂයට සම්බන්ධ වෙන මනුස්සයෙක් ඉතිහාස ගැන කිව්වොත් මුලින්ම ඉතිහාසයෙන් කැමැත්තක් තිබුණා ඒකිට මුලින්ම පාඩම් කරා වැඩිපුරම අවසන් කාලේ තමයි ගොඩක් මේ වැඩ කරන්න ඕනේ සර්ගේ අපිට මුලින්ම පාස් පේපර් කරා 1997 ඉඳන් 2023 වෙනකම් අපිට පිටේ කොහොම අවුරුදු පාස් පේපර් කරා ඒ MCQ පාඩම් ගත්තා ඒ වයින් තමයි ගොඩක් MCQ හදාගත්තේ ලියන පේපර් වලට අදන පේපර් වලදී ගොඩක් මට නම් ප්‍රශ්නයක් උනේ පාඩම් කරන වෙලාවදී වෙලාවයි අත්තකුලි ගැන ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුණා වෙලාව බලස් කරගෙන යන මට නම් මේ අභියෝගයක් වුණේ ඒකත් අවසන් කාලෙදී හදාගන්න හොඳට පුළුවන් වුණා ඒ විදිහට තමයි වැඩ කරේ පාඩම් කිරීම ගැන ගත්තොත් ඉතින් එහෙම නිශ්චිත වෙලාවක් තිබුණේ නැහැ සාමාන්‍යයෙන් දවසට පැය 4ක් 5ක් වගේ දැන් පාඩම් කරේ කොහොම හරි උගන්නපු එක එදා ගෙදර ගිහිල්ලා පැය 24ක් යන කලින් කොහොම හරි අනිවාර්යෙන් මතක තියාගත්තා එතකොට අමතක වෙන එක පොඩ්ඩක් අඩු වුණා එහෙම තමයි කරේ ඒ විදිහට තමයි ඉතිහාස විෂයට ආන්සි වුණේ ඉතිහාසයේ පොලිටිකල් විෂයන් දෙකට නම් ඉතින් ගොඩක් එච්චර ලොකු පීඩනයක් දැනුන්නේ නැහැ මම කරේ ජෝග්‍රෆි වලට තමයි ගොඩක්ම බය හිටියේ අවසන් වෙනකම්ම කොහොම හරි අවසන්ට ජෝග්‍රෆි ක්ලාස් එකම මාරු කරන්න සිද්ධ වුණා ඒ අවසන් මාස පහේදී අවසානයේ ජෝග්‍රෆි විෂය හදාගන්න පුළුවන් වුණා ඒ විදිහට තමයි ඉතින් වැඩ කරේ ඉතින් මම වගේ හොඳ රිසල්ට් එකක් කරගෙන ඔයගොල්ලන්ට සර්ගේ වැඩ පිළිවෙල අනුව වැඩ කරලා පුළුවන් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.